හැමෝටම ජේසුප හිටයි සුබ දවසක්. පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. මොකද අපේ ලාංකික සහෝදරියෙකුට වෙච්ච සිදුවීමක් මගේ ඇහෙන් දුටුවේ හින්දා මට ඒක හරි වේදනාවක්. ඒක හැමෝටම විදේශ ඇමති ජනාධිපතිතුමා ඇතුළු හැමෝටම අපේ දුක හඬ නගන්න ඕනේ කියලා හිතුණා. මං දැන් මාසයක් තිස්සේ මගේ ධනිෂ්ඨයක්කුම් වේදනාව ඉවස ගන්නම් බැරුව මට ලංකාවට යන්න ඕනේ කියලා මම අපේ පාලකතුමාට කියද්දී එයා කිව්වා නැහැ යන්න අවශ්‍ය නැහැ, බෙහෙත් දෙපාර තුන් පාරක් අරගෙන බෙහෙත් අරන් බලන්න, අඩු නැත්තම් මොකක් හරි කරමු කියලා කිව්වා. ඒකින්ද මං ඉන්නේ හදියා මේ ගම්මානේ අදන් හොස්පිටල් එක කියලා. මේ කුවේට් ඉන්න අය දන්නවා අදන් හොස්පිටල් එක කියන්නේ ලොකු මහ ස්පිරිතාලේ. එතනට මම ගියා. මගේ ස්ට්‍රේ එකක් ගන්න කිව්වා ડોක්ටර්. ඒ ස්ට්‍රේ එක ගන්න ගිය වෙලාවේ මම දැක්කේ ලාංකික සහෝදරියෙක් රෝද පුටුවක ඉන්නවා. ඊට පස්සේ මගේ වේදනාව මට ඇවිද ගන්න බැරි වුණත් මං එයා ළඟට කොරගගහ ගිහිල්ලා මං ඇහුවා නංගිවා කොහෙද ලංකාවේද කියලා. එකපාරටම මගේ අත අල්ලගෙන ඇඬුවා. මටත් හරි සංවේගී. මටත් ඒක දරා ගන්න බැරි වුණා. මොකද අපි අසරණ වෙනවා. මෙහෙ කවුරුත් නැති වුණාම ලෙඩක් වුණාම අපි අසරණ වෙනවා. ඒකින්ද මට හරි සංවේගී. ඊට පස්සේ මං ඇහුවා ඇයි නංගි මොකද උනේ කියලා. අනේ අක්කේ මේ පොඩි බබාගේ අතෙන් වතුර වැටිලා තිබුණා. මැඩම් කෝල් කරලා කිව්වා බඩු එළිය තියෙනවා ගිහිල්ලා අරන් එන්න කියලා. මම දැක්කේ නෑ. මාව වැටිලා මැණික් කටුව පුපුරලා ඔපරේෂන් කරලා තියෙන්නේ. මට කොණ්ඩේවත් පීර ගන්න විදියක් නැහැ. මේ ටොයිලට් එකට ගිහිල්ලා අසුචියවත් හොද ගන්න කරන්න මට අපහසුයි. හෝස් එක අල්ලගෙන ඉන්නවා මම ගොඩාක් වෙලා මේව වෙනකන් නාගන්න විදිහක් නැහැම කියලා කිව්වා. මං කිව්වා මැඩම් බාබා හොඳයි නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ එනවනේ බලන්න කරන්න. ඒකින්ද ඔයා පරිස්සමට මේ ස්ට්‍රේ එක අරගෙන මැහුම් කපලා ඒගොල්ලෝ ගෙදර යවන්න තමයි මේ එයා සුවපත් කරලා ගෙදර යවන්න තමයි බාබා මාමා මේවා කරන්නේ. ඉතින් අපි මෙච්චර දුක් විඳලා අතපය කඩාගෙන මෙච්චර දුක් විඳලා මහන්සි වෙලා රටට විදේශ විනිමය ගෙනත් දෙන අපි ගැන කිසිම කෙනෙක් අපි ගැන ඇස්සරලා බලන්නේ නැහැ. තව වෙනතුරුත් අපි කොච්චර වේදනාවෙන් කොච්චර අමාරුවෙන් අපි මේ රටට විදේශ විනිමය ගෙනත් දෙනවද. ඉතින් මට ඒ සහෝදරිය ගැන හරි වේදනාවයි. කතා කරන්න හරි අමාරුයි. මොකද කවුරුත් නැහැ. දෙමව්පියෝ ලංකාවේ ඉඳගෙන අඬනවා. එයාගේ අත ප්ලාස්ටර් කරලා තියෙන හැටි දැක්කම මටත් හරි දුකයි. ඉතින් ඒකින්ද මං කියන්නේ මේ අපි ගැන සාධාරණයක් ඉෂ්ට කරන්න රජයේ සේවකයන්ට වගේම අපි යවන විදේශ විනිමයෙන් අපිට එක්කෝ පෙන්ෂන් එකක් නැත්නම් අපි ආබාධිත වෙලා ලංකාවට ආවොතින් ඒකට